ආයුබෝවන් මගේ නම සමන්ත මම ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අපේ නිෂ්පාදන ආයතනය සමන්වල නිෂ්පාදන ආයතනය මුළු ලෝකෙටම ශ්‍රී ලංකා කුළුබඩු නිෂ්පාදනය කළා මුළු ලෝකෙටම බෙදා හරින එක තමයි අපි කරන්නේ. අද දවසේ විශේෂයෙන්ම කරන්න යන්නේ සිලෝන් සිලමන් අපනයන තත්ත්වයට පැකින් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ විශේෂ වැඩසටහනක් තමයි කරන්න යන්නේ. දැනට අපි ආයතනයේ තියෙනවා මේකට කියන්නේ ඇල්බ කියලා. මේ සයිස් එකට කියන්නේ ඇල්බ කියලා. මේක අපි කපලා පැකින් කරලා බෙදා හරිනවා. ඒ වගේම අප ආයතනයේ විසින්ම හඳුනාගත් අවශ්‍යතාවය මත හඳුනාගත් වෙනම නිෂ්පාදනයක් කරනවා. මේක ඇතුලේ කිසිදු දෙයක් අඩංගු නැහැ. මේකත් අපි නිෂ්පාදනය කරලා බෙදා හරිනවා. ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම අපි අද කරන්න යන්නේ C45 කියන කුරුඳු එක අපනයන දක්වා ගෙනියන්නේ කොහොමද කියලා පැකින් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ වැඩසටහනක් තමයි අද දවසේ අපි කරන්න සූදානම් වෙන්නේ. සිලෝන් සිනමන් C45 කියන්නේ මෙන්න මේ වර්ගයට. අද දවසේ අපි මේක නිෂ්පාදනය කළා අපනයනය දක්වා ගෙනියන්නේ කොහොමද කියලා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සිලෝන් සිලමන් එක අස්වැන්න නෙලා ගැනීමෙන් පසු දින 5-6ක් යනකම් මේක පවන වේලලා මෙහි තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු කරගෙන මේ වගේ ප්‍රමිතියට සකසා ගත්තායින් පසු මෙහි තවත් ජල වාෂ්ප තියෙනම් ඒවා ඉවත් කර ගැනීම සඳහා විජන යන්ත්‍රයක ඇසුරුම් කළා ජල වාෂ්ප 115 දක්වා අඩු වෙනකම් විජන යන්ත්‍රය තුළ මේක තෙතමනේ සිඳවා ගන්නවා. ඉන් පසුව අපි මේක පැකින් කිරීම ඉන් පසුව තමයි කරන්නේ. මෙහි ගුණාත්මක භාවය අඩු වෙන පරිද්දෙන් කිසිම විටක විජන යන්ත්‍රයේ දාලා රස්නය වැඩි වෙන විදියට මේක වියලා ගන්නේ නැහැ. සෙල්සියස් අංශක 15ත් සෙල්සියස් අංශක 35ත් 40ත් යන උපරිම උෂ්ණත්වයක් මට්ටමක තමයි මේක විජනනය කරගන්නේ. මෙන්න මේ ආකාරයට කුරුඳු විජන මැෂින් එකේ අතුරා ගැනීමෙන් අනතුරුව විනාඩි 30ක පමණ කාලයක් සෙල්සියස් අංශක 30ත් 40ත් අතර උෂ්ණත්වයක මේක විජනනය කරගන්නවා. මොකද ඒකට ප්‍රධානම හේතුව මේ ඊට වැඩි උෂ්ණත්වයකින් මේක විජනනය කරගත්තොත් මෙහි තියෙන සුවඳ හා ගුණාත්මක භාවය නැති වෙලා යනවා. ඒ නිසා සෙල්සියස් අංශක 30ත් 40ත් අතර උෂ්ණත්වයක් යටතේ පැය භාගයක් මේකේ විජනනය කරගන්නවා. එතකොට මේකේ තියෙන මේ ජල වාෂ්ප යම්කිසි ප්‍රමාණයක් වැඩිව තියෙනවා නම් එය 15ක් දක්වා ජල වාෂ්ප ප්‍රමාණයත් අඩු වෙනවා. ඊට පස්සේ මේ දොර වල්වසා මේ තියෙන අපි විජනනය කරගන්න ලද කුරුඳු ටික මේක අපි මේ විදිහට විජනනය කරලා ගෙනල්ලා ස්වාභාවික ගෝල් නූලකින් මේ විදිහට බණ්ඩල් විදිහට කිලෝ ගන්නට ගැට ගහ ගන්නවා. මොකද මේක විශේෂයෙන්ම ගැට ගහ ගන්න හේතුව තමයි මේක ප්‍රවාහනය කිරීමේදී එහෙට මෙහෙට විසිරලා මේ කුරුඳු ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේක මේ විදිහට ගෝල් නූලකින් ගැට ගහලා කිලෝ ගන්නට අරගෙන ගෝල් නූලකින් ගැට ගහලා ඉවර වෙලා මේ විදිහට සකසා ගන්න. ගෝල් නූල් වලින් මේ බණ්ඩල් කරගත්තට පස්සේ පොලිතින් එකක් දාලා මේ විදිහට හොඳට පැක් කරගන්නවා. මොකද තව දුරටත් ජල වාෂ්ප මේක ඇතුළට යන නිසා මේ වගේ ගෝල් මේ පොලිතින් එකක් දාලා මේක මේ විදිහට සීල් කරගන්නවා. සීල් කරගෙන ඉවර වෙලා හොඳ බොක්ස් හයිය හොඳ කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන ඒක ඇතුලේ මෙන්න මේ ආකාරයට මේ අතට අතුරා ගන්නවා. සියලුම බණ්ඩල් මේ වගේ පොලිතින් වලින් දෙපැත්තම සීල් කරගෙන
මේ දෙපැත්ත මේ විදිහට සීල් කරගෙන ජල වාෂ්ප ඇතුළට නොයන විදිහට සීල් කරගන්න ඕන. සීල් කරගෙන මේ වගේ බොක්ස් එකකට දාලා මේක පැක් කරගන්න ඕන. මේ තියෙන්නේ අපි සකසාගත්තු සිරමන් කිලෝ 5ක ප්‍රමාණයක් කපන සඳහා සූදානම් කරලා තියෙන අවස්ථාවක්. මේක මේ කිලෝ 5ක් අතුරලා තියෙන්නේ. අපිට පුළුවන් මේක කිලෝ 2, 5, 10 වගේ පැකින් හදලා දෙන්න. අපි දේශීය විදේශීය වෙළඳපොළට මේ මොහොත වෙනකොට සියලුම කුළුබඩු වර්ග අපනයනය කරමින් ලබා දෙමින් පවතිනවා. අපි ළඟ ඉන්නේ හොඳ පුහුණුව ලබපු ශ්‍රමිකයින් පිරිසක්. ඒ අය ඉතා හොඳින් සෞඛ්‍ය ආරක්ෂිතව මේ වැඩ කටයුතු පැකින් කිරීම හා මේවා නිෂ්පාදනය කිරීමට ඉතාම හොඳින් සහයෝගය දෙනවා. ඒ වගේම අපි GMP සහතික ලද ආයතනයක්. ඉදිරි ඕනෑම අවස්ථාවක ඔබ ඉල්ලන ඕනෑම කුළුබඩු නිෂ්පාදනයක් අපිට ලබා දීමට හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඉල්ලුම් කරන ඕනෑම අවස්ථාවක හොඳම මට්ටමේ සෞඛ්‍ය ආරක්ෂිත කුළුබඩු ලබා දීමට අපි බලාපොරොත්තුව සිටිනවා. වගේම ඒ සඳහා අවශ්‍ය ඕඩරයක් තියෙනවා නම් ඒ ලබා දෙන මෙන් කාර්මිකව ඉල්ලා සිටිමින් අද දවසේ මේ වැඩසටහන අවසන් කරනවා. ස්තුතියි.